මිනසන් කොන්නිචිවා අපි දැන් මේ දවස්වල ඉන්නේ 4 වෙනි මාසේ. ඒ කියන්නේ ජපානයේ 4 වෙනි මාසේ කියන්නේ සකුරා ඉවර කියන්නේ 3 වෙනි මාසේ අන්තිම හරිය ඉඳන් ජපානයේ කියන්නේ 4 වෙනි මාසේ මැද වගේ නිකන් සාමාන්‍ය සකුරා තියෙනවා. දැන් ඒ උනට මේ ටිකේ යන්නේ සකුරා වල අන්තිම කාලේ. කියන්නේ දැන් ගස්වල මල් හැලිලා කොළ හැදීගෙන කාලේ මට ටයිම් එකක් තිබෙන සකුරා පිපෙනකොට වීඩියෝ එකක් කරන්න. ඒ උනාට දැනුත් තාමත් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මම කාලයකට පස්සේ දැන් මේ වීඩියෝ එක දාන්නේ ගිය පාර අපි කියොතු වීඩියෝ එකක් දැම්මා. ඒකට පස්සේ මට ටයිම් තිබ්බ මේවත් එක්ක බැලන්ස් වෙලා දැන් ආයෙ මේ වීඩියෝ එක දාන්න මං හිතුවා. ඊට පස්සේ දැන් අදයන් සකුරා බලන්න. කට්ටියට ඒ කියන්නේ ගොඩක් නෑ අපි මේ ළඟපාත තියෙන පොඩි කෝයින් එක. ඒකේ සාමාන්‍ය සකුරා ටිකක් තියෙනවා. අපි ගිහලා ඒ කෝයින් එක ඩීලා සෙට් කරමු. යන අතරමඟ තුර තියෙන කහපාට ලස්සන මල් පොත්තන්නේ. ඇත්තටම මේ දවස්වල ඉගෙන සකුරා දැන් පිපිලා කියන්නේ හැල්ලා යන කාලේ. ඇත්තටම මොකද ගොඩාක් සකුරා බලන්න හම්බුන්නේ නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් දැන් පොඩ තිබ්බේ කියන්නේ මම හිතුවේ තව ටිකක් ඇති කියලා. උනාට ගොඩාක් ගස්වල කොළ හැදිලා දැන්. ඒ කියන්නේ සකුරා කාලේ දැන් ඉවර වෙන යන්නේ. ආයෙත් සකුරා බලන්නේ ලබන අවුරුද්ද තමයි. මේ අවුරුද්ද සකුරා ඉවර වෙන දැන්. අර මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ජපානිකම සකුරා කියන ජපානි කියලානේ. ඇත්තටම සකුරා මාර ලස්සනයි. සකුරා බලන්න ගොඩාක් කට්ටිය ඉන්නවා ජපන් කට්ටිය. හැම අවුරුද්දෙම එනවා. ඒ වගේම තමයි පිටරට කට්ටිය. ඔක්කොම කියන්නේ පික්නික් වගේ මෙහෙ හනමි කියලා කියන්නේ මල් බලන්න වෙනම එනවා කට්ටිය. මම ස්කූල් යන කාලේ පාර්ට් ටයිම් කරේ මෙන්න මේකේ. මට ඇත්තටම මගේ පවුලේ කට්ටිය වගේ මාර විදිහට සැලකුවා. මට අන්තිම කාලේ මේක දාලා නැත්තරම දුක හිතුණා. කට්ටියම සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න. මොකද මේ වගේම වීඩියෝස් මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව ජපානයේ තියෙන සේකත්සු එක කියන්නේ ජපාන් ජීවිතය ගැන ඒ වගේ විස්තර, එතකොට අපි මෙහි කඩ shops ගැන, එතකොට එක රිව්ස්, එතකොට කට්ටියක් අපි දාන ආතල් ටිකක් ට්‍රිප් එකක්
ඒ වගේ දේවල් ටිකක් පොඩ්ඩක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. කට්ටියම මාව ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයගොල්ලෝ ඔක්කොම එතකම් පරිස්සමෙන් ඔක්කොටම ජය වේවා.